එස්.එල් සිනමැක්ස් නාලිකාව සමඟ අදත් අපිත් එක්ක එකතු වෙන මගේ යාළුවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ගමන් ඔන්න යාළුවනේ අද මං ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ 2025 වර්ෂයේ තිරගතු තණ්ඩල් කියන ලස්සනම ලස්සන තෙලුගු මූවි එක. ඉතින් අවුරුද්දේ මාස 9ක් මුහුදු රස්සාවට යන දීවර ගම්මානයක ආදරය කරන දෙදෙනෙකු වටා සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩනැගුණු මේ කතාව අපිත් එක්ක අවසානයේ තප්පරය වෙනකන් නරඹන්න එකතු වෙන්න කියලාත් ඕගොල්ලෝ හැමෝටම මතක් කරන ගමන් මේ වගේ ෆිල්ම් දිගටම බලන්න දැන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ඕගොල්ලන්ට මතක් කරන ගමන් වීඩියෝ එක like එකකුත් දාන ගමන් ඔබේ අදහසක් පහතින් comment එකක් විදියට සටහන් කරගෙන යන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව මේ කතාව පැත්තට යමු. ඔන්න කතාව ආරම්භයේදීම අපට පෙන්නනවා රාජු ආපහු දීවර රස්සාව කරන්නට මුහුදු යන්න පිටත් වුණ නිසා දුම්රිය නැවතුම් පළට වෙලා බොජ්ජි කල්පනා කරමින් ඉන්නකොට එයාගේ තාත්තා මෙතනට ඇවිල්ලා බොජ්ජිව එක්කගෙන ආපහු ඒගොල්ලොන්ගේ ගෙදරට එක්කගෙන යනවා. හැබැයි රාජු දැන් මේ දීවර රස්සාවට යන එකට බොජ්ජි පොඩ්ඩක්වත් කැමති නැති වුණත් බොජ්ජි කියන දේ අහන්නේ නැතුව රාජු ආපහු දීවර රස්සාවට මුහුදු ගියපු නිසා බොජ්ජි ගොඩක් දුකෙන් කල්පනා කරමින් තමා කාලය ගත කරන්නේ. දවසක් බොජ්ජි එයාගේ තාත්තට කියනවා එයාට මනමාලයෙක්ව බලන්න කියලා. මොකද දැන් බොජ්ජිට තේරිලා තියෙන්නේ එයා රාජුව විවාහ කරගත්තොත් එයාත් එක්ක ජීවත් වෙන්න ගිහිල්ලා බොජ්ජිගේ මුළු ජීවිතේම විනාශ වෙනවා කියලා. මීළඟට අපිට පේනනවා බොජ්ජි කසාද බදින්ට බලන්න මුගලි මේ ගෙදරට එනවා. මේ වෙනකොට මුගලි රස්සාවක් ලෙස කරන්නේ මේ ගමේ තියෙන ෆිනෑන්ස් කම්පැනි එක රිකවරි ඒජන්තවරයෙකු ලෙසයි. මේ නිසා මුගලි ටිකක් කාර්යබහුල කෙනෙක්. මොකද මුගලි තමා මේ ෆිනෑන්ස් කම්පැනියෙන් මුදල් ණයට ගත්තු අයගේ මුදල් ආපහු එකතු කරගන්න තියෙන්නේ. මේ නිසාම මේ වෙලාවේ මුගලි බොජ්ජිගේ පවුලේ කට්ටියට කියනවා ගෑනු ළමයාව ඉක්මනට පෙන්නන්න ගේන්න කියනවා. එයාට තව වැඩ හුගකට යන්න තියෙන නිසා. ඔන්න දැන් බොජ්ජි මෙතනට ආවම එයාව දැක්කම නම් මුගලිත් පුදුමයට පත් වෙනවා. මෙච්චර ලස්සන ගෑනු ළමයෙක් එයාව බලන්න ආව එකට. මීළඟට මූර්ති වගේම බොජ්ජිත් මේ විවාහයට කැමති වුණ නිසාම මේ දෙදෙනාගේ දෙමව්පියන් මේ කසාදයට සුබ දවසක් බලලා ඉක්මනින්ම කරන්න තීරණය කරනවා. මීළඟට බොජ්ජි මේ කසාදය ගැන කල්පනා කරමින් ඉන්නවා. මොකද යාළුවනේ බොජ්ජි මූර්තිය විවාහ කරගන්න හදන්නේ රාජුට පාඩමක් උගන්වන්නට හිතාගෙන. මේ වෙලාවේ මූර්ති බොජ්ජි ඉන්න තැනට ඇවිත් එයාගෙන් අහනවා එයාව හමු වෙන්න ඕනේ කිව්වේ ඇයි කියලා. ඔන්න ඉතින් බොජ්ජි මේ වෙලාවේ එයාගේ නම රාජු කියලා එයාගේ අතීත කතාව මූර්තිට කියන්න පටන් ගන්නකොටම මූර්ති දැනගන්නවා එයාට කවදාවත් බොජ්ජිව විවාහ කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි බොජ්ජි නම් මූර්තිට පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම එයාව විවාහ කරගන්නවා කියලා. ඊළඟට බොජ්ජි එයාගේ අතීත කතාව මූර්තිට කියනවා. ඉතින් මේ ගමේ හැමෝම මුදල් හොයන්ට මැට්ලේසන් වල ඉඳන් කිලෝමීටර් 2000ක් දුරින් තියෙන ගුජරාට් වරායට ගිහිල්ලා මාස 9ක කාලයක් කොන්ට්‍රාත් පදනමට මාළු අල්ලන එක තමයි රස්සාවක් විදිහට කරන්නේ. මේ ගමේ අය මාසයක් විතර මුහුදු ගිහිල්ලා මාළු අල්ලලා ආපහු වරායට ඇවිත් ඒගොල්ලෝ අල්ලන මාළු ටික මේගොල්ලොන්ගේ අයිතිකාරයාට ආපහු දීලා ආපහු මේ කට්ටිය මුහුදු යන්න පිටත් වෙනවා. මෙහෙම ඉතින් මේ කට්ටිය මාස 9ක කාලයක්ම මාළු අල්ලලා තමා ආපහු මේ කට්ටිය ගෙදර එන්නේ. මේගොල්ලෝ මාළු අල්ලන කාලෙදි ගැඹුරු මුහුදට යන නිසාම මේගොල්ලොන්ට සිග්නල් වත් හරියට නැති නිසා ගමේ කාටවත් මේ කාලේදී මේ කට්ටිය ගැන කිසිම තොරතුරක් හොයාගන්න නම් බෑ. මේ පාර ගියපු කණ්ඩායමේ ප්‍රධානියා තමයි රාජු. හැබැයි රාජු නම් මේ බෝට්ටුවේ ඉන්න කාලේ එයාගේ ෆෝන් එකට සිග්නල් එනකම් බලාගෙන තමයි ඉන්නේ. මොකද බොජ්ජිට කෝල් කරන්න. ඉතින් සිග්නල් පළවෙනියටම ආව වෙලාවෙම රාජු බොජ්ජිට කතා කරනවා. හැබැයි යාළුවනේ මේ වෙලාවේ කොල්ලකාරයන් වගේ රාජුලාගේ බෝට්ටුවට නැගලා ඒගොල්ලෝ අල්ලපු මාළු ටික පැහැර ගන්න හදනකොට බෝට්ටුවේ උඩ තට්ටුවට වෙලා බලාගෙන ඉන්න රාජු මේ දේ දැකලා මේ කොල්ලකාරයන් හැමෝටම හොදටම පහර දීලා මේ කට්ටියව බෝට්ටුවෙන් එලවලා දානවා. ඉතින් රාජු මුහුදේ ඉන්න මාස 9ක කාලේ මේ දෙන්නට අවස්ථාවක් ලැබුණු හැම අවස්ථාවෙම රාජු බොජ්ජිට කතා කරනවා. ඒ වගේම රාජු මුහුදු ගියපු මාස 9 කාලෙම බොජ්ජි මස් මාළු කිසිම දෙයක් කන්නේ නැතුව තමයි ඉන්නේ. මොකද බොජ්ජි විශ්වාස කරනවා ඒ දෙයින් රාජු මුහුදු ගිහින් කිසිම කරදරයක් නැතුව ආපහු ගමට එන්න පුළුවන් වෙනවා කියලා. හැබැයි රාජුලාගේ කට්ටිය කොච්චර මාළු ඇල්ලුවත් ඒගොල්ලොන්ගේ ලොක්කා නම් මේගොල්ලොන්ට හැමදාමත් පොඩි මුදලක් තමයි ලබා දෙන්නේ.
මීළඟට යාළුවනේ මාස 9ක කාලයක් මාළු අල්ලලා ආපහු රාජු හා එයාගේ කට්ටිය කෝච්චියේම ගමට ආව ගමන්ම රාජු නම් දුවගෙන යන්නේ බුජ්ජි ඉන්න තැනට. මීළඟට මේ දෙන්න හැමදාමත් යන මේ පැත්තේ තියෙන පරණ ප්‍රදීපාගාරයකට යනවා. ඒ වගේම රාජු ආපහු ආවට පස්සේ බුජ්ජි එයා මෙච්චර කාලයක් ආරක්ෂා කරපු උපවාසයත් අතාරිනවා. ඉතින් රාජුගේ තාත්තා මේ වෙනකොට මිය ගිහින් හිටියත් රාජුගේ තාත්තත් මේ ගමේ හිටපු මාළු අල්ලන කණ්ඩායමක නායකයෙක්. මේ දේවල් එක්ක තමයි රාජුත් පොඩි කාලේ ඉඳන්ම මාළු අල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා රාජුගේ මාමා දැනගන්නවා අල්ලපු ගමේ ඉන්න කට්ටිය මුහුදු යන එක නතර කරලා ආපහු වැලිගොඩ දාන්න පටන් අරගෙන කියලා. ඒ වගේම මේ කට්ටිය මේ සඳහා රජයෙන් අවසරත් අරගෙන තියෙනවා. හැබැයි යාළුවනේ මේ කට්ටිය මීට කලිනුත් මේ විදිහට නුසුදුසු තැන්වල වැලිගොඩ දාන්න අරගෙන මේ කට්ටියගේ ගමම මුහුදට යට වෙලා තියෙනවා. ඔන්න මේ දේවල් නිසාම රාජු මේ දේවල් දැනගත්තම රාජු එයාගේ මාමත් එක්ක මෙතනට ගිහිල්ලා මේ කට්ටිය හැමෝටම හොදටම පහර දීලා වැලිගොඩ දාන එක නතර කරලා දානවා. මීළඟට ඉතින් රාජු ඒගොල්ලොන්ගේ ගම බේරගත්තු නිසාම රාජුගේ මාමා මේ ගමේ ඉන්න හැමෝම ඉදිරියේ රාජු ඒගොල්ලොන්ගේ අලුත් නායකයා ලෙස තෝරාපත් කර ගන්නවා. මීළඟට චන්ද්‍රගේ දුවගේ උපන්දින උත්සවයට රාජු වගේම බුජ්ජිත් යනවා. හැබැයි චන්ද්‍ර නම් මේ වෙනකොට එයාගේ මහත්තයාත් එක්ක කේන්තියෙන් ඉන්නේ. එයා මාස 9ක්ම මුහුදු රස්සාවට යන එක නිසා. එයාගේ සැමියාට බනිනකොට මෙතනට ආව බුජ්ජි මේ දේ නතර කරන්න හදනකොට චන්ද්‍ර බුජ්ජිට කියනවා එයාත් කවදා හරි දවසක රාජුව කසාද බැඳ දවසට එයාට මේ දුක ගැන තේරෙයි කියලා. මීළඟට රෑ වෙලා බුජ්ජි චන්ද්‍රත් එක්ක ඉන්නකොට චන්ද්‍රගේ කේන්තිය අඩු වෙලා ඉන්නකොට බුජ්ජිට රාජුගෙන් කෝල් එකක් ආව නිසා බුජ්ජි රාජුව හමුවෙන්ට ගිහින් කතා කරමින් ඉන්නකොට බුජ්ජිට රාජුගේ ඇගේ ඔළුව තියාගෙන ඉන්නකොටම නිින්ද ගියපු නිසා රාජු බුජ්ජිට හැරෙන්නේ නැතුවෙන්න එයාව බංකුවෙන් තියලා මෙතනින් යන්න යනවා ආපහු දීවර රස්සාවට යන්න. ඒ වගේම රාජු මාළු අල්ලන්ට යන්න කලින් හැමදාමත් කොඩියක් ප්‍රදීපාගාරේ එල්ලලා යනවා බුජ්ජිට එයා ගියා කියලා දැනගන්න. ඉතින් උදේ බුජ්ජිය හැරෙනකොට රාජු එයා ළඟ නැති නිසා මේ වෙලාවේ බුජ්ජි ප්‍රදීපාගාරේ දිහා බලනකොට එයා දකිනවා රාජු කොඩියක් එල්ලලා ආපහු මේ ගමෙන් මාළු අල්ලන රස්සාවට යන්න ගිහිල්ලා කියලා. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා රාජුගේ නායකත්වයෙන් මේ කට්ටියම ආගමික වතාවක් සිදු කරලා දීවර රස්සාවට මුහුදු යන්න පිටත් වෙනවා. ඉතින් ෆෝන් සිග්නල් නැති වෙනකම්ම රාජු බුජ්ජිත් එක්ක කතා කර ඉන්න එක තමයි රාජු නම් කරන්නේ. මීළඟට චන්ද්‍රට රෑ වෙලා කෝල් එකක් එයාගේ අම්මගෙන් ආවම පහුවදා මුහුද ළඟට ගියාම තමයි චන්ද්‍ර දැනගන්නේ එයාගේ අයියා මුහුදේ ගිලිලා මිය ගිහින් කියලා. ඕන්න චන්ද්‍රගේ අයියා මිය ගියපු එක දැක්කම තමයි බුජ්ජිටත් තේරෙන්නේ මේ මුහුදු රස්සාවේ තියෙන අවදානම. දැන් බුජ්ජි රෑ වෙලා නිදාගන්න හදනකොටත් එයාට චන්ද්‍රගේ අයියා මැරුණු විදිහ මතක් වෙන නිසා බුජ්ජි මේ වෙලාවේ නිදාගන්නේ නැතුව ඉන්නකොට බුජ්ජිගේ තාත්තා දකිනවා බුජ්ජි නිදාගන්නේ නැතුව කල්පනා කරමින් ඉන්නවා කියලා. මේ වෙලාවේ බුජ්ජි එයාගේ තාත්තගෙන් අහනවා ගමේ හැමෝම දීවර රස්සාවට මුහුදු යනකොට තාත්තා විතරක් ගෙදරට වෙලා ඉන්නේ ඇයි කියලා. මේ වෙලාවේ තමයි බුජ්ජිගේ තාත්තා එයාගේ අතීත කතාව කියන්න පටන් ගන්නෙ. එයාත් මාළු අල්ලන්න කාලයක් මුහුදු ගිහින් තියෙනවා. ඒ වගේම රාජුගේ තාත්තයි එයයි තරගෙට මාළු ඇල්ලුවත් දවසක් බුජ්ජිගේ තාත්තා මාළු අල්ලලා මාස 9කින් ආපහු ගෙදර ආවම තමයි එයා දැනගෙන තියෙන්නේ එයාගේ බිරිඳ වෙන සරස්වති මිය ගිහින් තියෙනවා කියලා. ඉතින් බුජ්ජිගේ තාත්තා සොහනට ගියත් එයාට සරස්වති වලලපු තැනක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ නිසා තමයි බුජ්ජිගේ තාත්තා තීරණය කරලා තියෙන්නේ ආයේ මාළු අල්ලන රස්සාවට යන්නේ නැතුව බුජ්ජිව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා කියලා. ඔන්න මේ වෙලාවේ බුජ්ජියාගේ තාත්තගෙන් අහනවා මෙච්චර දේවල් දැනගෙනත් බුජ්ජි රාජුව විවාහ කරගන්න එකට අකමැති උනේ නැත්තේ ඇයි කියලා. හැබැයි බුජ්ජිගේ තාත්තා නම් මේ වෙලාවේ එයාගේ දුවට කියනවා එයා මේ දෙයට අකමැති වුණත් එයාගේ දුවගේ කැමැත්තට ඉඩ දුන්නා කියලත් රාජුට එයාගේ තාත්තා වගේ මුහුදේදී කිසිම අනතුරක් වෙන්න එපා කියලත් මේ වෙලාවේ බුජ්ජිගේ තාත්තා කියනවා. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා බුජ්ජි ආපහු රාජු වෙනකම් බලාගෙන ඉඳලා රාජු ආපු ගමන්ම චන්ද්‍රගේ අයියා නැති වුණ දේත් රාජුට කියලා රාජුට එයාගේ හිතේ තියෙන දේ කියාගන්න බැරුව රාජු මේ ගැන තේරුම් ගනී කියලා බුජ්ජි ටික දවසක් බලාගෙන හිටියත් රාජු මේ දේ තේරුම් ගන්නේ නැති නිසාම චන්ද්‍ර බුජ්ජිට කියනවා එයාගේ හිතේ තියෙන දේ කෙලින්ම රාජුට ගිහින් කියන්න කියලා. ඔන්න මේ නිසාම පහුවදා බුජ්ජි රාජුව හම්බෙන්න ගිහින් එයාට කියනවා චන්ද්‍රගේ අයියට උණ දේත් එක්ක එයා දැන් හොදටම බය වෙලා ඉන්න නිසා ආපහු රාජුට මාළු අල්ලන්න මුහුදට යන්න එපා
එපා කියලා කියනවා. ඔන්න දැන් තමයි රාජුට තේරෙන්නේ මේ දවස් ටිකේම බුද්ධි අවුලෙන් ඉඳලා තියෙන්නේ මේ දේ නිසා කියලා. හැබැයි රාජු බුද්ධිට කියනවා එයා දැන් අවුරුදු 10ක ඉඳන් මුහුදු යනවා කියලත්. රාජුට තාමත් කිසිම දවසක කරදරයක් වෙලා නැහැ කියලත්. රාජුට ගොඩබිමට වඩා දැන් මුහුද හුරුපුරුදුයි කියලත් මේ වෙලාවේ රාජු බුද්ධිට කියනවා. හැබැයි දැන් රාජු මොන දේ කිව්වත් බුද්ධි නම් ආපහු රාජු මුහුදට යන්නේකට පොඩ්ඩක්වත් කැමති නැති නිසාම රාජු මේ වෙලාවේ බුද්ධිට පොරොන්දු වෙනවා. එයා ආපහු මුහුදට යන්නේ නැහැ කියලා. ඔන්න මේ නිසා බුද්ධිගේ මුහුණට ආපහු සතුටක් එනවා. මීළඟට රෑ වෙලා රාජු බුද්ධිත් එක්ක කතා කර ඉන්නකොට රාජුට එයාගේ කට්ටිය කතා කරලා කියනවා හෙට උදේට ඒගොල්ලෝ ආපහු මුහුදු යන්න පිටත් වෙන නිසා උදේම දුම්රිය ස්ථානයට එන්න කියලා. ඔන්න යාළුවනේ වෙනද වගේම රාජුත් එක්ක බුද්ධි කතා කර ඉන්නකොට බුද්ධිට නිදිමතක් ආපු නිසාම බුද්ධිට නිින්ද ගියපු නිසාම රාජු බුද්ධිව දාලා ආපහු මාළු අල්ලන්න ගිහින් තියෙනවා කියලා බුද්ධි උදේ නැගිටලා ප්‍රදීපාකාරයේ රාජු එල්ලලා ගියපු කොඩිය දැක්කම දැනගන්නවා. මේ නිසාම බුද්ධි ඉක්මනට රාජු හා එයාගේ කට්ටිය පිටත් වෙන දුම්රියපොළ ළඟට ගිහින් රාජුට කතා කරලා කියනවා. එයාට උන පොරොන්දුව කඩලා ආපහු රාජු මුහුදු යන්න හදන නිසා බුද්ධි මේ වෙලාවේ රාජුට හොදටම බනින්න ගන්නවා. මේ නිසාම රාජු බුද්ධිව පැත්තකට එක්කගෙන ගිහින් එයාට මේ දේ තේරුම් කරන්න හැදුවත් බුද්ධි නම් මේ කිසිම දෙයක් මේ වෙලාවේ තේරුම් ගන්න තත්වයක නෙමෙයි ඉන්නේ. මේ නිසාම බුද්ධි රාජුට කියනවා එයා දැන් මාළු අල්ලන්න ආපහු පිටත් වුණොත් බුද්ධිව එයාට ආපහු සදහටම නැති වෙයි කියලා. මීළඟට කෝච්චිය පිටත් වෙන්න හදන නිසාම රාජු එයාව ටිකක් තේරුම් ගන්නට කියලා බුද්ධිට කියලා ආපහු කෝච්චියෙන් වරායට යන්න පිටත් වෙනවා. ඉතින් යාළුවනේ කතාව ආරම්භයේදීම අපට බුද්ධි දුම්රිය පොලකට වෙලා කල්පනා කරමින් ඉන්නවා පෙන්නුවේ මේ දේ තමයි. මීළඟට බුද්ධිගේ තාත්තා මෙතනට ඇවිල්ලා බුද්ධිව ගෙදර එක්කගෙන ගියාට පස්සේ රාජු බුද්ධිට කොච්චර කෝල් ගත්තත් බුද්ධි නම් මේ කිසිම කෝල් එකක් ආන්සර් කරන්නේ නැහැ. රෑ වෙලා බුද්ධිගේ තාත්තා රාජුගේ කෝල් එක බුද්ධිට ගෙනත් දුන්නත් බුද්ධි මේ වෙලාවෙත් රාජුත් එක්ක නම් කතා කරන්නේ නැහැ. මීළඟට මෙහෙම කාලය ගත වෙලා යනකොට චන්ද්‍රා බුද්ධිගෙන් මේ ගැන ඇහුවම බුද්ධි නම් චන්ද්‍රට කියන්නේ රාජුත් එක්ක දැන් එයා කතා කරන්නේ නැති නිසා ආපහු බෝට්ටුව මාසයකින් ගොඩබිමට ආවම රාජු එයාව හොයාගෙන දුවගෙන එයි කියලා. මීළඟට රාජුගේ අම්මා බුද්ධිට ෆෝන් එක ගෙනල්ලා දෙනවා රාජු කතා කරනවා කියලා. හැබැයි මේ වෙලාවෙත් බුද්ධි රාජුත් එක්ක කතා කරන්නේ නැති නිසා රාජුගේ අම්මා ෆෝන් එකේ ස්පීකර් දාලා රාජුට ඇහෙන්න බුද්ධිට කතා කරන්න කියලා කිව්වම රාජු බුද්ධිට කියනවා එයාත් එක්ක ඉක්මනට කතා කරන්න කියලා. මොකද රාජුලාගේ බෝට්ටුව ආපහු මුහුදට යන්න පිටත් වෙන්න හදන්නේ කියලා. ඔන්න මේ දේත් එක්ක බුද්ධි දැනගන්නවා එයා හිතපු විදිහට රාජු ආපහු එයාව බලන්න එන්නේ නැහැ කියලා. මේ නිසාම බුද්ධි රාජුට කතා කරන්නේ නැතුව මෙතනින් යන්න යනවා. ඔන්න යාළුවනේ මේ නිසාම තමා බුද්ධි මුරලිය විවාහ කරගන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් බුද්ධි මුරලිට එයාගේ කතාව කියලා කියනවා. රාජු දැන් එයාගේ ජීවිතයෙන් ගියාට පස්සේ එයාගේ ජීවිතේ වටින්නේ එයාගේ තාත්තගේ සතුට නිසා. එයාගේ තාත්තව සතුටු කරගන්න තමා දැන් බුද්ධි මේ කසාදේ සිදු කරගන්න කැමති උනේ කියලා. හැබැයි බුද්ධි මුරලිට කියනවා එයාව කසාද බදින්න කලින් රාජුට කාරණා 3ක් කියන්න තියෙනවා කියලා. ඒ තමයි බුද්ධි එයාව රැවට්ටුවේ නෑ කියලත් මගේ තාත්තා මන් නිසා මාළු අල්ලන්න ගියේ නෑ කියලත් තවදුරටත් රාජු එයාගේ ජීවිතේ කොටසක් නෙමෙයි කියලත් කියන්න තියෙනවා කියලා මේ වෙලාවේ බුද්ධි මුරලිට කියනවා. ඉතින් මුරලිත් මේ දෙයට කැමති වෙනවා. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා රාජු හා එයාගේ කට්ටිය කුණාටුවකට අහුවෙලා අමාරුවෙන් ගමන් කරමින් ඉන්නකොට කිට්ටු මුහුදට වැටෙන්න ගියපු වෙලාවේ රාජු ඇවිත් කිට්ටුව බේර ගන්නවා. මීළඟට රාජු දකිනවා පොඩි බෝට්ටුවක දීවරයන් පිරිසක් ලොකු නැවකට හැප්පිලා ඒගොල්ලොන්ගේ බෝට්ටුව කැඩිලා මුහුදුපත් වෙනවා. හැබැයි මේ බෝට්ටුවේ කෙනෙක් හිර වෙලා හිටපු නිසාම රාජු මේ වෙලාවේ මුහුදට පැනලා පීනලා ගිහින් මෙයාව ගිලෙනකොට බේර ගන්නවා. මීළඟට අපිට පෙන්නනවා උදේම රාජුගේ අම්මට RDO ඔෆිස් එකෙන් ලියුමක් එනවා. ඉතින් බුද්ධි මේ ලියුම කියවනකොට තමයි මේ කට්ටියම දැනගන්නේ එදා කුණාටුවට අහුවෙලා රාජු මේ දීවරයාව බේරගත්තු වෙලාවේ මේ කට්ටියව පාකිස්තාන මුහුදු සීමාවට ඇතුල් වුණ නිසාම පාකිස්තාන නාවික හමුදාව විසින් මේ කට්ටියව අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා මේ කට්ටියව හිරගත කරලා තියෙනවා කියලා. ඔන්න මේ දේ දැනගත්තම බුද්ධිටත් හුඟක් දුක හිතෙනවා. ඔන්න දැන් රාජු හා එයාගේ කට්ටිය පාකිස්තාන බන්ධනාගාරයේ ඉන්න නිසාම කොහොමත් පාකිස්තානය හා ඉන්දියාව අතර ගැටුමක් පවතින නිසාම පාකිස්තාන හිරගෙදරදී රාජුට වගේ මෙයාගේ කට්ටියට ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ හිරගෙදර ඉන්න අයගේ ලොක්කා තමා හකීම් බයි.
ඔන්න දැන් ඉන්දියාව හා පාකිස්තානයේ අතර ගැටුමක් තියෙන නිසාම හකීම් බායි හා රාජු අතර පොඩි ගැටුමක් ඇතිවෙන්න හදනකොටම මේ වෙලාවේ මෙතන ඉන්න පාකිස්තාන බන්ධනාගාරයේ ප්‍රධානියා රාජුට මෙතනින් අරගෙන ගිහින් රාජුට වගේම එයාගේ කට්ටියටත් කියනවා හකීම් බායි ත්‍රස්තවාදියෙක් නිසා එයත් එක්ක ගැටුම් ඇති කරගන්න යන්න එපා කියලා. මීළඟට යාළුවනේ අපිට පේන්නනවා බුජි එදා රාජු එයාගේ අම්මට එවපු ලියුමත් එක්ක රාජු එයාට එවපු ලියුම මේ වෙලාවේ බුජ්ජි බලනවා. ඉතින් රාජු මේකේ ලියලා තියෙන්නේ බුජ්ජිගේ කටහඬ අහලා වගේම බුජ්ජිව දැකලත් රාජු දැන් හුඟක් කල් වෙනවා කියලා. ඔන්න මේ වෙලාවේ මූර්ති බුජ්ජිගේ ගෙදර ඇවිත් බුජ්ජිගේ තාත්තට කියනවා ඒගොල්ලොන්ගේ කසාදේ ටිකක් කල් දාගන්න පුළුවන්ද කියලා. මොකද මුරලිට ඕන වෙලා තියෙන්නේ බුජ්ජි එයාගෙන් රාජුට කියන්න ඕනේ කියපු කාරණා තුන කිව්වට පස්සෙම බුජ්ජිව විවාහ කරගන්න. මීළඟට රාජයේ නිලධාරීන් ඇවිත් පාකිස්තානයේ අත්අඩංගුවට පත් වූ දීවරයන්ගේ ගෙවල් වල කට්ටියව පින්තූරයක් ගන්නවා. ඉතින් මේ පින්තූරේ හිරගෙදර ඉන්න රාජු වගේ මෙයාගේ කට්ටිය හැමෝටමත් හම්බෙලා තියෙනවා. ඒ වගේම පාකිස්තාන බන්ධනාගාරයේ දැනට ඉන්න කට්ටියගේ පවුල්වල ගෑනු කට්ටිය මේගොල්ලන්ට ලියුමක් ලියලා එවනවා. ඉතින් සත්‍යයත් මේ ලියුම බැලුවම දකිනවා බුජ්ජිට මේ ලියුමේ ලියන්න ඉඩ තියලා තිබ්බ තැන බුජ්ජි මොකුල් ලියන්නේ නැතුවම බුජ්ජිගේ කඳුළු බිඳුවක් තියෙනවා දැක්කම රාජුට තේරෙනවා බුජ්ජිගේ හිතේ තියෙන දුක. මීළඟට මේ ගමේ ගෑනු කට්ටිය මන්ත්‍රීතුමාව හමු වෙලා එයාගෙන් මේ ගැන ඇහුවා. මන්ත්‍රීතුමා නම් මේ කට්ටියට කියනවා මේගොල්ලොන්ගේ ගමේ අයව නිදහස් කරගන්න ඉල්ලීමක් දැනටමත් මධ්‍යම ආණ්ඩුවට යවලා තියෙනවා කියලා. දැන් දිල්ලියේ ඉන්න සුසිලා සුවරාජ් නෝනාගේ අතේ තමා මේ කට්ටියගේ ගමේ අය නිදහස් කරගන්න වැඩේ තියෙන්නේ කියලාත් මේ වෙලාවේ කියනවා. හැබැයි යාළුවනේ දැන් මේ ගමේ ඉන්න ගෑනු කට්ටියට වියදමට සල්ලි නැති නිසා හුඟක් අසරණ වෙනවා. මේ නිසාම ගමේ ඉන්න ගෑනු කට්ටියට අවශ්‍ය කෑම බීම ගන්නටවත් මුදල් නැති නිසාම බුජ්ජිට මතක් වෙනවා රාජු දවසක් එයාට කිව්වා කියලා. ඒගොල්ලොන්ගේ මුදලාලි ළඟ මේගොල්ලොන්ගේ පරණ මාස 7ක සල්ලි වගේක් තියෙනවා කියලා. ඔන්න මේ දේ නිසාම බුජ්ජි පහුවදා මුරලිත් එක්ක ගුජරාට් වලට ගිහිල්ලා රාජුලා වැඩ කරපු ලොක්කව හමු වෙලා එයාට කියනවා රාජු හා රාජුගේ කට්ටිය දැන් පාකිස්තාන නාවික හමුදාවට අහු වෙලා බන්ධනාගාරගත වෙලා ඉන්න නිසා දැන් මේ ගමේ ඉන්න කට්ටියට හරියට කණ්ඩවත් නැති නිසා හුඟක් අමාරුවෙන් ජීවත් වෙන නිසාම රාජුගේ මුදලාලි ළඟ මේ කට්ටියගේ මාස 7ක පඩි තියෙන නිසා බුජ්ජි මේ වෙලාවේ මුදලාලිට කියනවා ඒ කට්ටියගේ පරණ සල්ලි ටික දෙන්න කියලා. හැබැයි ඉතින් මුදලාලි නම් මේ දෙයට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැතුව මුරලි හා බුජ්ජිව මෙතනින් පිටත් කරලා දානවා. මීළඟට බුජ්ජි මේ වරාය ළඟ ආපහු එයාගේ සල්ලි හම්බ වෙනකන් උපවාසයක් ආරම්භ කරනවා. ටික දවසක් යනකොට මේ උපවාසයට මුදලාලිගේ බෝට්ටු වල ඉන්න හැමෝම එකතු වෙන නිසාම අවසානයේදී මුදලාලිට බුජ්ජිට ඒගොල්ලොන්ගේ සල්ලි ටික දෙන්නත් සිදු වෙනවා. මේ නිසාම බුජ්ජිගේ ගමේ කට්ටියට ආපහු මේ මුදල් වලින් හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔන්න මේ ගැන පාකිස්තාන හිරගෙදර ඉන්න රාජු හා එයාගේ කට්ටිය ලියුමක් මාර්ගයෙන් දැනගන්නවා. මීළඟට යාළුවනේ මේ දීවරයන් නිදහස් කරගන්න දේ ගැන මන්ත්‍රීතුමා සුසිලත් එක්ක කතා කරනවා. ඔන්න සුසිලත් මේ දෙයට කැමති වෙලා දීවරයන්ව නිදහස් කරගන්න කියලා අනුමැතියක් ලබා දෙනවා. මීළඟට බුජ්ජිට සුසිලගේ කාර්යාලයෙන් කෙනෙක් කතා කරලා කියනවා ඒගොල්ලොන්ගේ ගමේ ඉන්න කට්ටිය ලබන මාසේ 15 වෙනිදාට පාකිස්තානයේ විසින් නිදහස් කරනවා කියලා. ඔන්න මේ දේ ඇහුවම් බුජ්ජිට හුඟක් සතුටු හිටිලා මේ ගැන රාජුගේ අම්මටත් කිව්වම මේ දේ ඇහුණු මුරලි බුජ්ජිට කියනවා එහෙනම් ඊට පස්සේ මේ දෙන්නගේ කසාදයක් සිදු කරන්න පුළුවන් කියලා. ඔන්න දැන් නම් බුජ්ජි මේ විවාහයට වැඩි කැමැත්තකින් නෙමෙයි ඉන්නේ. මේ ගැන දැනගත්තු චන්ද්‍රා බුජ්ජිගෙන් අහනවා එයා රාජුට දඩුවම් කරන් මුරලිව විවාහ කරගන්න හදන එක වැරදි දෙයක් කියලා. හැබැයි මේ වෙලාවේ බුජ්ජි නම් චන්ද්‍රට කියනවා එයාට දැන් රාජු ගැන වැඩක් නෑ කියලා. ඔන්න මේ වෙලාවේ චන්ද්‍ර නම් මේ දේ පිළිගන්නේ නැතුව බුජ්ජිට කියනවා එයා රාජු ගැන හිතන්නේ නැත්තම් තාමත් මස් මාළු කන්නේ නැතුව රාජු ආපහු ආවේ නැති නිසා උපවාස කරන්නේ ඇයි කියලා. ඔන්න මේ නිසාම බුජ්ජි චන්ද්‍රා ඉස්සරහම මස් එක්ක කෑම කාලා පේන්නනවා එයා දැන් රාජු ගැන හිතන්නේ නෑ කියලා. මීළඟට යාළුවනේ බුජ්ජිගේ තාත්තත් එක්ක මුරලිගේ පවුලේ කට්ටිය කතා කරලා මේ දෙගොල්ල තීරණය කරනවා තව මාස 2කින් මේ දෙන්නගේ විවාහය සිදු කරන්න. ඔන්න මේ ගැන රාජුගේ මාමා වගේම අනිත් කට්ටියක් දැනගන්නවා. හැබැයි මේ වෙලාවේ රාජුගේ මාමා නම් හැමෝටම කියනවා මේ ගැන මේ කට්ටිය හිරෙන් නිදහස් වෙලා ආපහු යනකම් රාජු දැනගන්න බෑ කියලා. මීළඟට රාජු හා එයාගේ කට්ටිය උසාවියට ඇවිත් ඉන්නවා මේ කට්ටිය හිරෙන් නිදහස් කරන තීන්දුව ලබා දෙනකල්.
හැබැයි මේ වෙලාවේ මේ කට්ටිය පුදුම කරමින් රාජු ඇතුළු මේ කට්ටියව ආපහු බන්ධනාගත කරගන්නට අරගෙන යනවා. මීළඟට අපිට පෙන්නනවා කාශ්මීරයේ සම්බන්ධයෙන් ඉන්දියාව 307 වගන්තිය යටතේ ඉන්දියානු රජය කළ යෝජනාවක් නිසා පාකිස්තානයේ පුරා ගැටුම් ඇති වෙනවා. ඔන්න මේ හේතුව නිසා තමයි රාජු හා එයාගේ කට්ටියව පාකිස්තානයෙන් නිදහස් කරලා නැත්තේ. මීළඟට රාජු හා මේ කට්ටිය බන්ධනාගාර ගත කරන්නට ආපහු නිලධාරීන් රැගෙන එනකොට මේ කට්ටියව පාකිස්තාන විරෝධතාකරුවන්ට අහු වුණාම මේ කට්ටිය දැනගන්නවා රාජු හා මේ කට්ටිය ඉන්දියාවේ අය කියලා. ඔන්න දැන් ඉන්දියාවේ ප්‍රශ්නයක් නිසා මේ විරෝධතාව ආරම්භ වුණ නිසාම මේ විරෝධතාවයේ ඉන්න කට්ටිය මේ කට්ටියට පහර දෙන්න එනකොටම රාජු හා එයාගේ කට්ටිය මෙතනින් පැනලා බේරෙනවා. ඔන්න දැන් මේ කට්ටිය පැනලා ගියපු නිසා මෙතන හිටපු නිලධාරීන් එයාගේ ලොක්කට මේ දේ කියනවා. හැබැයි දැන් මේ කට්ටියගේ ලොක්කා රෑ වෙලා රාජු ඇතුළු කට්ටිය පැනලා ගියපු නිසාම දැන් ඒගොල්ලොන්ගේ රස්සාවල් වලටත් මේක නිසා ප්‍රශ්නයක් ඇති වෙයි කියලා කල්පනා කරමින් ඉන්නකොට රාජු හා එයාගේ කට්ටිය ආපහු බන්ධනාගාරයට එනවා. මීළඟට බන්ධනාගාරයේ ලොක්කා රාජුට කියනවා ඒගොල්ලෝ හිතුවේ නෑ කියලා මේ කට්ටිය ආපහු පැනලා ගිහින් එයි කියලා. හැබැයි රාජු නම් මේ කට්ටියට කියන්නේ ඒගොල්ලෝ කිසිම වරදක් කරන්නේ නැතුව පැනලා යන්න හේතුවක් නෑ කියලා. මීළඟට බුජ්ජි සුසිලගේ ලේකම්ට කතා කරලා අහනවා තාමත් රාජු හා එයාගේ කට්ටිය නිදහසුනේ නැත්තේ ඇයි කියලා. ඔන්න මේ වෙලාවේ තමයි බුජ්ජි දැනගන්නේ සුසිලා මන්ත්‍රීතුමිය මේ වෙනකොටත් මිය ගිහිල්ලා කියලා. මීළඟට යාළුවනේ බුජ්ජි ඒගොල්ලන්ට උදව් කරපු මන්ත්‍රීතුමාට කතා කරලා අහනවා ආපහු රාජුලාව නිදහස් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. ඔන්න මේ වෙලාවේ තමයි මන්ත්‍රීතුමා බුජ්ජිට කියන්නේ ආපහු රාජුව නිදහස් කරගන්න නම් දිල්ලියට ගිහිල්ලා සුසිලගේ දුවවන බන්සූරිව හමු වෙන්න කියලා. ඔන්න මේ නිසාම බුජ්ජි මුරලී දෙන්න රෑම දිල්ලියට යන්න කෝච්චියේ පිටත් වෙලා යනවා. ඉතින් මේ දෙන්න බන්සූරිය මුණ ගැහෙන්න හුඟක් උත්සාහ කරත් මේ කට්ටියට බන්සූරිය මුණ ගැහෙන්න නම් බැරි වෙනවා. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා රකීම් බායි රාජුගේ කට්ටියට තර්ජනය කරපු නිසාම ඛුෂි ඒගොල්ලොන්ගේ කොඩියක් ගෙනත් මේ බන්ධනාගාරයේ හිටවනවා. ඔන්න මේ දේ නිසාම රකීම් බායිගේ කට්ටිය හා රාජුගේ කට්ටිය අතර ගැටුමකුත් ඇති වෙනවා. හැබැයි රාජුට පුළුවන් වෙනවා මේ හැමෝටම හොදටම පහර දෙන්න. හැබැයි දැන් රාජු බන්ධනාගාරයේ ගැටුමක් ඇති කරපු නිසා බන්ධනාගාරයේ ලොක්කා මෙතනට ඇවිල්ලා රාජුට හොදටම ගහලා එයාව කළුවර කාමරයකට දාන්න කියලා එයාගේ නිලධාරීන්ට කියනවා. මීළඟට බුජ්ජි තවත් දවසක බන්සාරිය මුණ ගැහෙන්න හැදුවත් මේ දවසෙත් බන්සාරිය බුජ්ජිට මුණ ගැහෙන්න නම් බැරි වෙනවා. මීළඟට රාජු කළුවර කාමරයට වෙලා බුජ්ජිගේ පින්තූරයක් දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ රාජුට බන්ධනාගාරයේ නිලධාරියෙක් බුජ්ජිට කතා කරන්න කියලා එයාගේ ෆෝන් එක ගෙනත් දුන්නත් රාජු නම් මේ වෙලාවේ බුජ්ජිට කතා කරන්නේ නැහැ. මීළඟට මුගලි බුජ්ජිට කෑම වගේක් ගෙනත් දෙන වෙලාවේ මුගලිට එයාගේ අම්මයි තාත්තයි කතා කරලා කියනවා කසාදට තව දවස් 3ක් විතරක් තියෙන නිසා ඉක්මනට මේ දෙන්නට ආපහු ගෙදර එන්න කියලා. දැන් මේ දෙන්න කසාද බදින්න තව දවස් 3ක් විතරක් තියෙන නිසාම බුජ්ජි මීළඟ දවසේ මනමාලියක් විදිහට සැරසිලා බන්සාරි ගෙදර ළඟට ගිහිල්ලා ඉන්නකොට මෙතනින් යන බන්සාරි බුජ්ජිව දැකලා එයාට කතා කරාම තමයි බන්සාරි දැනගන්නේ එයාගේ අම්මා මේ කට්ටියව නිදහස් කරගන්න හදපු වැඩේ අතරමඟ නතර වෙලා තියෙනවා කියලා. ඉතින් යාළුවනේ බන්සාරි පොරොන්දු වෙනවා බුජ්ජිගේ කසාදයට කලින් මේ කට්ටියව හැමෝම ඉක්මනින්ම නිදහස් කරන්න එයා උපරිම උත්සාහ කරනවා කියලා. මීළඟට බුජ්ජි චන්ද්‍රත් එක්ක කියනවා දැන් නිදහස් වෙලා රාජු ආපහු ආවම එයා මුරලිත් එක්ක විවාහ වෙන්න යන දේ ගැන දැනගත්තම එයා හුඟක් දුක් වෙයි කියලා එයාට බයයි කියලා. ඒ වගේම දැන් බුජ්ජි මුරලිය විවාහ කරගන්න කැමැත්තක් නෑ වගේම දැන් බුජ්ජිගේ තාත්තගේ සතුට මේ කසාදේ නවත්තලා විනාශ කරන්න බැරුව බුජ්ජි හුඟක් අසරණ වෙලා තමයි ඉන්නේ. මේ නිසාම චන්ද්‍ර බුජ්ජිට කියනවා ශිව දෙවියන්ට එයාගේ දුක කියලා ප්‍රාර්ථනාවක් කරන්න කියනවා. එතකොට ශිව දෙවියන් බුජ්ජිට එයා හිතන විදිහට මේ දේවල් සිදු කරලා දෙයි කියලා. මීළඟට යාළුවනේ අපිට පේනවා බන්සාරිගේ මැදිහත් වීම නිසාම රාජුට හා එයාගේ කට්ටියට පාකිස්තානයේ නිදහස හම්බෙලා මේ කට්ටියගේ විස්තර බලලා නිදහස් කරන්න හදනකොට රාජුලාගේ කණ්ඩායමේ අවසානයේට ලක්ෂ්මන්ව ඉතිරි වෙනවා. මොකද එයාව නිදහස් කරන්න ලියකියවිලි කිසිවක් නීත්‍යානුකූලව නැති නිසා. මේකට හේතු වෙලා තියෙන ලක්ෂ්මන්ට ඉන්දියාවේ හැදුරුම් පතක්වත් නැති නිසා.
ඔන්න දැන් ලක්ෂ්මන්ගේ ලියවිලි මෙතන නැති නිසාම පාකිස්තාන බන්ධනාගාරයේ ප්‍රධානියා ආපහු එයාගේ ෆයිල් එක පරීක්ෂා කරලා බලනවා මෙයාගේ ලියවිල්ල අතපසු වෙලාවක් තියෙනවද කියලා. හැබැයි දැන් ලක්ෂ්මන්ගේ ලියවිල්ල නැති නිසාම ලක්ෂ්මන්ට ඉන්දියාවේ දේශ සීමාව පැත්තට එන්න බැරි නිසා මේ වෙලාවේ ලක්ෂ්මන් බලෙන්ම ඉන්දියානු දේශ සීමාව පැත්තට එන්න හදනකොට ඉන්දියාවේ හමුදා මෙයාට වෙඩි තියන්න හදනවා. මීළඟට යාළුවනේ ලක්ෂ්මන්ව නිදහස් නොකරපු නිසාම රාජු මේ ගැන ඇහුවම තමා එයා දැනගන්නේ ලක්ෂ්මන්ගේ අනන්‍යතාවය හරියට නැති නිසා තමා එයාව නිදහස් කරගන්න ලියවිලි ලැබිලා නැත්තේ කියලා. ඔන්න ලක්ෂ්මන් නිදහස් කරගන්නේ නැත්තම් රාජුත් මෙතනින් යන්නේ නැහැ කියලා මෙතන වාඩි වෙලා උපවාසයක් කරන්න හදනකොට මේ වෙලාවේ රාජු ළඟට එන එයාගේ මාමා රාජුට කියනවා බුද්ධිගේ විවාහය තව දවස් කිහිපයකින් සිදුවෙන්න නියමිත නිසා දැන් රාජු ගමට යන්න ඕනේ කියලා. හැබැයි ඉතින් රාජු නම් මේ දේ පිළිගන්නේ නැති නිසා අවසානයේදී රාජුගේ මාමා බුද්ධි හා මුරලිගේ විවාහය සිදු කරගන්න ආරාධනා පත්‍රය රාජුට පෙන්නනවා. ඔන්න මේක දැක්කම නම් රාජුට හුඟක් දුක හිතෙනවා. මීළඟට රාජු ආපහු දේශ සීමාවෙන් එහා පැත්තේ පාකිස්තානයේ පැත්තට ගිහිල්ලා ලක්ෂ්මන් ළඟ ඉඳගෙන මේ කට්ටියට කියනවා එයාව නිදහස් කරන්නේ නැතුව එයා මෙතනින් යන්නේ නැහැ කියලා. හැබැයි පාකිස්තාන බන්ධනාගාරයේ ප්‍රධානියා නම් මේ වෙලාවේ රාජුට කියනවා එයා ගන්න මේ තීරණය ගැන තව හොඳට හිතලා බලන්න කියලා. ඔන්න දැන් රාජු ආපහු එන්නේ නැති නිසාම එයාගේ කට්ටිය අනිත් පැත්තේ බිම ඉඳගෙන රාජු හා ලක්ෂ්මන් ආපහු වෙනකම් බලාගෙන ඉන්නවා. මීළඟට පාකිස්තාන බලධාරීන්ගේ ලොක්කා ඉන්දියාවේ කට්ටියට කියනවා දැන් මේ ප්‍රශ්නේ දුරදිග යන්න කලින් ඉක්මනට විසඳන්න කියලා. මීළඟට අපිට පේනනවා රෑ 12 වෙන්න කලින් ඉන්දියාවේ නියෝජිතයන් ලක්ෂ්මන්ගේ ලියවිලි හදලා මෙතනට එවනවා. හැබැයි මේ ලියවිලි මේ කට්ටියට හම්බ වෙනකොට හරියටම රෑ 12 පහ වුණ නිසා රාජු හා ලක්ෂ්මන් දැන් නිදහස් වෙන්න බෑ කියලා මෙතන හිටපු නිලධාරීන් පාකිස්තාන බන්ධනාගාරයේ ප්‍රධානියාට කිව්වම ඔන්න මේ වෙලාවේ මේ නිලධාරියා ටිකක් කල්පනා කරලා මේ කට්ටියට කියනවා ඒගොල්ලන්ට වාර්තාව හම්බුනේ රෑ 11:55ට කියලා සටහන් කරන්න කියලාත් පාකිස්තාන වෙලාවෙන් තාමත් රෑ 12 පහ වෙලා නැති නිසාම මේ දෙන්නව දැම්ම ඉන්දියාව පැත්තට යවන්න කියලා. ඒ වගේම ඉන්දියාවේ නිලධාරීන්ටත් ඒගොල්ලොන්ගේ වෙලාවට ගැලපෙන විදිහට මේ වෙලාවල් වෙනස් කරන්න කියලා මේ දෙන්නව නිදහස් කරනවා. ඔන්න මේ වෙලාවේ රාජුට මතක් වෙනවා පොඩි කාලේ යාගේ තාත්තා රාජුට දවසක් කිව්වා තමන්ගේ කණ්ඩායමට අනතුරක් සිදු වුණාම පළවෙනියටම ඉදිරිපත් වෙන කෙනා වගේම කණ්ඩායමම බේරගෙන ආවම අවසානයේදී වෙරළට අඩිය තියෙන කෙනා තමයි නියම නායකයා කියලා. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා මුගලි හා බුද්ධි ආපහු කෝච්චියේ ඒගොල්ලොන්ගේ ගමට එනවා. හැබැයි දැන් මේ දෙන්නගේ විවාහයට තව පැය කිහිපයක් තියෙන නිසා දෙමව්පියන් ඉක්මනට මේ කට්ටියව එක්කයි යන්න හැදුවත් බුද්ධි මේ වෙලාවේ ප්‍රදීපාගාරයේ දිහා බැලුවම දකිනවා රාජු හැමදාමත් එල්ලලා තියෙන කොඩිය ගලවලා තියෙනවා කියලා. මේ නිසා බුද්ධි දැනගන්නවා රාජු ආපහු ගමට ඇවිල්ලා කියලා. ඔන්න මේ වෙලාවේ මුරලි බුද්ධිට කියනවා එයා තමයි රාජුව ඉක්මනට ප්ලේන් එකෙන් ඉන්දියාවට ගෙන්න ගත්තේ කියලා. ඒ වගේම මේ වෙලාවේදී මුරලි බුද්ධිට කියනවා එයා දැන් දන්නවා කියලා. දැන් බුද්ධි මුරලිත් එක්ක විවාහ වුණත් බුද්ධිගේ හිත රාජු ළඟ තියෙන නිසා මේ කට්ටිය විවාහ වෙන එකෙන් තේරුමක් නැහැ කියලා. මේ නිසා ඉතින් මුරලි බුද්ධිට කියනවා දැන්ම ගිහින් රාජුව විවාහ කරගන්න කියලා. මීළඟට බුද්ධි මුරලිට සමුදීලා රාජු ඉන්න ප්‍රදීපාගාරයට දුවගෙන යනවා. ඉතින් මීළඟට බුද්ධි එයාගේ අතින් උන වැරදි සේරටම රාජුගෙන් සමාව ඉල්ල ගන්නවා. මීළඟට ඉතින් බුද්ධි රාජුට එයාගේ සිදුවන සියලුම සිදුවීම් කිව්වට පස්සේ ආපහු මේ දෙන්න එකතු වෙනවා. ඉතින් මේ දෙයින් මේ ලස්සන කතාව අවසානයටපත් වෙනවා. ඉතින් වෙනදා වගේම අපිත් එක්ක මේ කතාව අවසාන තප්පරේ වෙනකන් නරඹන්න එකතුන ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් මේ වගේ ෆිල්ම් දිගටම බලන්න අපේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරගෙන ගමන් මේ වීඩියෝ එක like එකකුත් දාන ගමන් ඔබේ අදහසක් පහතින් comment එකක් විදියට සටහන් කරගෙන යන්න කියලාත් මතක් කරනවා. එහෙනම් යාළුවනේ අපි තවත් අලුත් ෆිල්ම් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා.